හයි ගයිස් කොහොමද ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා මම හිතනවා සහ ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්ද මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මම මේ වීඩියෝ එකට වොයිස් කරන්න හිතුවා මට මගේ ජීවිතේ මම මේ වෙනකම් කරපු ලස්සනම පින්කම මට ඒකට ගොඩාක් සතුටුයි. ඉතින් මේ දේ කරන්න උදව් කරපු හැමෝටම ස්තුති කරන්න සහ පින් අනුමෝදන් කරන්න මට උවමනා වුණා. ඒ හින්දා මං හිතුවා අපි පින්කමට ලෑස්ති වෙච්ච විදිහ තියෙන චූටි වීඩියෝස් එකතු කරලා මේකෙන් එයාට ස්තුති කරන්න ඕනි කියලා. මේ පින්කම තිබුණේ අප්‍රේල් 12 බක් පොහොය දවසේ. එතකොට අපි මේකට ලෑස්ති වුණේ ගොඩක් පුංචි කාලෙකින්. අක්කයි මමයි මගේ යාළුවා මගේ අක්කා. මම මාස 3කට 4කට කලින් අක්කට කිව්වා අක්කේ මට ආසයි මුතුකුඩ සහ පාවඩ හදලා පූජා කරන්න කියද්දී අක්කා කිව්වා නංගි මට ආසයි යශෝධරා තෙරණියන් වහන්සේ වඩම්මන්න කියලා. එතකොට මගේ හිතෙත් ආසාවක් තිබ්බා එතුමියව පන්සලකට වඩම්මන්න. ඉතින් මම ඒ වෙලේ හාක් අපි කරමු කියලා කිව්වා. එදා හාක් අපි කරමු කියලා අපි දෙන්න අප තීරණේ අපි එදාම හවස ගිහිල්ලා නම කියන්න අවසරයි අපේ බුරුම විහාරාධිපති කඩවත උත්‍රානන්ද හිමි උන්වහන්සේගෙන් ඇහුවාම හරි ඔයාලා කරන්න කියන අවසරය අපිට දුන්නා. අපි එදා ඉඳන් මාස 3 මේක කරන්න කොහොමද කරන්න පුළුවන් අපිට කරන්න පුළුවන් උපරිම ලස්සනට අපි ඒ දේ කරනවා කියන තැන ඉඳගෙන අපි දැන් හැමදේම කරා ප්ලෑන් කරා. මේ දුක මාස 3ක් අපිට කල් තිබුණට මේ හැමදේම සිද්ධ වුණේ දවස් 15ක් 20ක් වගේ පුංචි කාලෙකින් තමයි අපි මේ හැමදේම හදන්න ගත්තේ. ඒ පුංචි කාලය ඇතුළතදී අපිට මේ දේ කරගන්න උදව් කරපු පිරිසක් හිටියා. එයාලා ගොඩක් මහන්සි වුණා. ගොඩක් කැපකිරීම කරා. තිරිණින් වහන්සේ වඩම්මන්න අවසර හම්බෙච්ච දවසේ ඉඳන් අපි දෙන්නගෙම හිතේ වැඩ කරේ අපිට පුළුවන් උපරිමයෙන් මේක කරන්න ඕනේ. අපි මේ දේ කරන්නේ කොහොමද කියන එක. අපි මේ දේ කරද්දී පුංචි බාධාවල් ආවා. සමහරක් වෙලාවට අපි ප්ලෑන් කරපු දේ නෙමෙයි සිද්ධ වුනේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ වුණත් ඒ කාලය ඇතුළත මම යම් තැනක වැටුණා නම් අක්කා මගේ ළඟ හිටියා. අපි පුදුම සතුටකින් මේ දේ කරේ. හිත රිජිච්ච අපි කඩාවැටිච්ච හැම තැනකම අපි දෙන්න හරි සතුටින් හිටියා. අපි දෙන්න මහන්සි වෙච්ච අපි දෙන්න බඩගින්නේ ඉඳියද ඒ හැමදේම පුදුම සතුටකින් කරේ. අතටත් අපි කතා කරන හැම මොහොතකම අපි කොච්චර මොන දේ කරත් කිසිම හිත රිදවීමක් දෙන්නගේවත් උනේ නැහැ. ඒ තරම් හැමදේම hina වෙලා හරි ආසාවෙන් හරි සතුටින් කරා. අක්කේ ඔයාට ගොඩක් පිං. මගේ මේ ජීවිත කාලය ඇතුළත මගේ සතුටකට මගේ ඇස් දෙකට කඳුළු ආවන ඒදා තෙරණියන් වහන්සේ පන්සලේ ගේට් එක ගාවෙන් ඇතුළට වඩින දවසේ මට දැනෙච්ච හැඟීම මට මෙහෙමයි කියලා කියන්න බෑ. ඒ තරම් මට සතුටුයි. මට එදා ඔයා හිටපු හින්දා තමයි අද මේ තරම් සතුටු හිතන දෙයක් මට කරගන්න පුළුවන් වුණේ. ඔයාට දහස් වාරයක් පිං. ඔයාගේ ජීවිතේ මොනවාම හරි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ හැම බලාපොරොත්තුවක්ම ඔයා හිතන පතන විදියටම ඒ දේවල් ඒ විදියටම ඉෂ්ට වෙන්න ඕනේ. ඒ වගේම මේකට උදව් කරපු අපි දහස් වාරයක් පින් දෙන්න ඕනි ස්තුතිවන්ත වුණේ පිරිසක් ඉන්නවා. එයාලා අපි වෙනුවෙන් දිවා රැ නොබලා පුදුම කැපකිරීමක් කරා මහන්සි වුණා. චූටි දරුවොත් එක්ක ඇවිල්ලා රැලි වෙනකන් අපිත් එක්ක හිටියා. සමහරක් වෙලාවට පාන්දර 1:00යි 2:00යි ඔය වෙනකන් පන්සලේ අන්තිම දවසට කලින් දවසේ වැඩ කරා. පහුවෙන්දත් ආව අන්තිම දවසෙත් උදේ ඇවිල්ලා වැඩ කරා. ඒ අතර අපිට උදව් කරපු හැම විදියකින්ම අනුශාසනා දීපු ඉනස්සපු අපිව දිරි ගන්නපු පොඩි ආම්දුරනමක් හිටියා. නම කියන්න අවසරයි. කිතුල්ගල සමිතිය අපේ පොඩි ආම්දුරුව. ඔබ වහන්සේට අනේක වාරයක් පිං. අද අක්කයි මමයි එදා ඒ වගේ ලස්සන දවසක් උදා කරගත්තා නම් ඔබ වහන්සේ ඇත්රජෙක් වගේ අපිට ඒ දීපු උදව්ව ඒ දීපු පන්නරය ඒකට
සිය දහස් වාරයක් හේතු වුණා, අපිට උදව් වුණා. ඔබ වහන්සේ හැම මොහොතකම අපි කරන කියන දේ හරි වැරද්ද බලලා අපි ගාව හිටියා, අපිට උදව් කරා. සහ ඔබ වහන්සේ සමග හිටපු පිරිස මං සමා වෙන්න කිසිම කෙනෙක්ගේ නමක් ගමක් දන්නේ නැහැ. පුදුමාකාර විදියට උදව් කරා. චූටි දරුවොත් එක්ක ඇවිල්ලා බඩගින්නේ මහන්සි වුණා. ඒක වචනෙන් මෙච්චරයි කියන්න බෑ. පුදුමාකාර විදියට අපිට උදව් කරා. එදා අක්කයි මායි අන්තිම දවස් ටිකේ අපිට ඔයාලගේ ඔබ වහන්සේගේ උදව් තිබුණේ නිසා තමයි අපි මේ තරම් ලස්සන දෙයක් කරේ. මේ තරම් ලස්සන දෙයක් අපිට කරගන්න පුළුවන් වුණේ. අපිට හැම දෙයකටම ඔබ වහන්සේ සහ ඔබ වහන්සේ සමග පැමිණි ඒ අයගේ උදව් උපකාරය ලැබුණා. ඒකට අනේක වාරයක් දහස් වාරයක් පින්. පොඩි සාදු. ඔබ වහන්සේ කරපු මේ කැපකිරීමට උපකාරයට ඔබ වහන්සේගේ දෙපා නැමද මන් දහස් වාරයක් ස්තුතිවන්ත වෙනවා. සහ ඔබ වහන්සේගේ යම් කිසි බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් තියෙනවද මේ කරපු පින හේතුවෙන් ඒ දේවල් ඒ විදිහටම සාර්ථක වේවා, සඵල වේවා. ඔබ වහන්සේට මේ සසර ගමන කෙටි කර ගැනීමට නිවන් අවබෝධය පිණිස හේතු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි වෙනුවෙන් ඔබ වහන්සේ සමග ඇවිල්ලා අපිට උදව් කරපු, අපි වෙනුවෙන් පිළිම වහන්සේ තියාගෙන පුද පූජා පවත්වපු ඒ ගෙදර හැමෝටම සහ අනිත් උදව් කරපු හැමෝටම නමක් ගමක් මම දන්නේ සමා වෙන්නේ හැමෝටම. ඔයාලගේ මොනවාම හරි බලාපොරොත්තුවක් තියෙනවද? ඒ සෑම බලාපොරොත්තුවක්ම මේ කරපු පින හේතුවෙන් සඵල වෙන්න ඕනි, සාර්ථක වෙන්න ඕනි. මම මගේ හදවතින්ම මගේ අක්කා වෙනුවෙන් සහ මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ පවුල අය, මගේ තාත්තා මගේ ජීවිතේ ඉන්න එකම වීරයා දවස් 12ක් වගේ පුංචි කාලෙකදී එයාගේ තියෙන හැම වැඩක්ම මාසේ මට මේ දේ කුටිය කරලා දුන්නා. මගේ තාත්තා අන්තිම දවසේ, පින්කම දවසේ අන්තිම මොහොත වෙනකන් මේ වෙනුවෙන් රෑ වැඩ කරලා හැම මොහොතකම ඔයලා බලලා එයා ඒ දේවල් කරලා දුන්නා. මං වෙනුවෙන් එයා කිසිම දෙයක් බලන්නේ නැතුව, එයාගේ මහන්සිය බලන්නේ නැතුව එයා හැම දෙයක්ම කරලා දුන්නා. සහ මල්ලි එයා වැඩට ගිහින් ඇවිල්ලා සමහරක් දවස්වල දැසි තෙමි ගිහිල්ලා එතන වැඩ කරා. මගේ අම්මත් එක්ක මගේ පවුලේ හැමෝටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මං වෙනුවෙන් ඔයාලා කරපු කැපකිරීම වලට, උදව් වලට. ඔයාලගේ ජීවිතේ මොනවාම හරි බලාපොරොත්තුවක් තියෙනවද? එහෙම බලාපොරොත්තුවක්ම සඵල වෙන්න කියලා ඔයාලටත් මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිදුක් නිරෝගීව හැමදාම මගේ අවශ්‍යත් තරම් ඔයාලා ජීවත් වෙන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිතාරක්කාගේ පවුලේ සුදු පුංචි පුතා පාරින්දේ මේ වගේ ලස්සන වීඩියෝ ටික එච්චර විසී වෙලාවක එයා හිතපු විදියටම මට ලස්සනට ඒක කරලා දුන්නා. ඒ වගේම යෝෂිතට ඒගොල්ලෝ ගොඩක් උදව් කරා අපිට. අපි වෙනුවෙන් ඇවිල්ලා මේ දේවල් කරලා දුන්නා. තේ ටික පවා හදලා දීලා ඇවිල්ලා උදව් කරා. ඒ අක්කගේ පවුලේ අය හැමෝටම ඒගොල්ලන්ගේ ජීවිතවල මොනවාම හරි බලාපොරොත්තුවක් තියනවාද, ප්‍රාර්ථනාවක් තියනවාද, ඒ දේවල් ඒ විදියටම සඵල වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලටත් මේ කරපු, අපි කරපු පිනට උදව් කරපු පින හේතු කරගෙන ඔයාලගේ සංසාර ගමන ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න හැකි වෙන්න හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට සවුන්ඩ්ස් කරලා දීපු එයාටත්, හේවිසි ඒ ටීම් එකටත්, අපි චිත්‍රේ අපේ කුටිය ලස්සනට ඒ මාමා අපිට ඒ අපි ආස විදිහටම අපිට යාට කරලා දුන්න ඒ මාමට, වහලේ ගහපු අයටත් හැම විදියකින්ම මලකින් හරි අපිට වචනකින් හරි උදව් කරාද ඒ අයටත් මේ වීඩියෝ එක මේ විදිහට බලලා දැකලා ඔයාලට සතුටක් විඳිනද? ඒ සතුට වෙච්ච හැමෝටම අපි කරපු මේ පින් ඔයාලටත් අනුමෝදන් වේවා. ඔයාලගේ ජීවිතේ මොනවාම හරි බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනාවක් තියෙනවද? යශෝදරා තෙරණියන් වහන්සේගේ ඒ උත්තම වූ බලයෙන් ඒ දේවල් ඒ විදිහටම සඵල වේවා, ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. ඔයාලගේ සංසාර ගමන ඉක්මනින් කෙටි කරගන්න නිවන අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එදා යශෝදරා
තෙරණින් වහන්සේ වඩම්මලා අපි අෂ්ටපාන පූජාව, බෙහෙත් ඖෂධ ගිලන්පස පූජාව, බෝධි පූජාව, ඒ වගේම යශෝධරා උත්තමාවිය ගැන ලස්සන ධර්ම දේශනාවක් සිද්ධ කරා. උන්වහන්සේ කියනකොට තමයි අපිටත් මතක් වුණේ පැයයි විනාඩි 10ක් ගිහිල්ලා කියලා. එතකන් අපිට තේරුන්නේ නැහැ. ඒ තරම් ලස්සනට අපේ පොඩි සාදු බණ කියනවා. දන්න අය දන්නවා ඇති. තව බණ අහන්න තිබුණා නම් හොඳයි. ඒ වුණත් උන්වහන්සේ ගොඩක් වෙහෙසුණා. ඇත්තටම අපි හිතපු විදිහට ඒ කාල වේලාවල් වලට අපිට ඒ දේවල් කරගන්න පුළුවන් වුණේ අපේ පොඩි සාදු හිටපු හින්දා. උන්වහන්සේ සමග අපිත් එක්ක මේ පින්කම කරන්න අපිට දායක වෙච්ච අය හින්දා අපි ඒ අතින් ගොඩක් වාසනාවන්තයි. පින් කරන්න කැමති පිනට ලැබි පිරිසක් එදා එකතු වුණා. එදා හම්බ වුණා. අපි හරි සතුටින් මේ දේ කරා. බුදුමාකාර සතුටක් අන්තිම මොහොතේ යාපෝ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. පින් අනුමෝදන් කරනවා. වඩ ගොඩක් පින් අපි වෙනුවෙන් එතනට ඇවිල්ලා ඔයගොල්ලෝ සතුටින් අපිට කරපු හැම උදව් උපකාරයකටම මේ පිනට එකතු වුණාට ඔයාලට ගොඩාක් පින්. ඒ වගේම අපිට මේ දේ කරන්න අපිට අවසර මුලින් ලබා දීපු අපිට ඒ ඉඩකඩ සලසලා දීපු අවසරයි නම කියන්න කඩගත් අපේ උත්තරානන්ද හිමිය ඇතුළු පොඩි ස්වාමීන් වහන්සේලා හැමෝටම මම ආයෙ පාර ස්තුතිවන්ත වෙනවා. වහන්සේලාටත් අපි සිදු කරපු මේ පින් අනුමෝදන් වේවා. මම පින්කම දවසේ වීඩියෝ එකක් ඉක්මනින් අප්ලෝඩ් කරන්න. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්නවා කියලා මම හිතනවා. ආයෙ හම්බ වෙනකන් එන ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.